මාටියෝ මොකද ඔය සමෝසා දාන්න කියලා පොතක් දිහා බලාගෙන ඉන්නේ? අනේ බලන්නකො ෂූටියෝ මේකේ කොච්චර වටින දේවල් ලියවිලා තියෙනවද කියලා. මොනවද ඕකේ තියෙන්නේ? ඉතින් කියන්නකො පොඩ්ඩක්. මේකේ තියෙන විදිහට ශක්තිය කියන එක ඕන කෙනෙකුට එක්සර්සයිස් කරලා හොඳට ලබා ගන්න පුළුවන් කියලා කියන්නේ. ඒත් ඒක ඒ තරම් කල් පවතින්නේ නැහැ. ගහන්න පුළුවන්ලු, තලන්න පුළුවන්ලු, මරන්න පුළුවන්ලු. ඒව తాවකාලිකයිලු. ඒ ඔක්කොටම වැඩි වටිනවලු සමාව දෙන එක. ඒවා මේ මම හිතලා කියන දේවල් නෙමෙයි ෂූටියෝ. මේ පොතේ තියෙන්නේ. ලොකුම ශක්තිය සමාව දෙන එක කියලා කියන්නේ. මමත් සමාව දෙන උසස් පුද්ගලෙක් වෙනවා ෂූටියෝ. ඔයාගේ කතාව නම් ඇත්තම තමයි මාටියෝ ඈ. කොහොමදත් මහලොකු ශක්තිවන්තයෙක් වෙනවට වඩා ලේසි මුළු ලෝකෙටම සමාව දෙන මිනිස්සෙක් වෙන එක. මයියා. ඔබේ හානේ වන්දන්නේ. නවතින්නයි කිව්වේ. ජොන් නවතිනවා. කරුණා කරලා නවතිනවා. මේකේ නාමයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ නාමයෙන් මම හොඳින් කියන්නේ නවතිනවා. මගේ බෙරලා යන කමාරුවට කරන්න බැරි වැඩක්. මෙන්න නියම අවස්ථාව ජෝන්ට නෙලන්ඩ. උසස් පුද්ගලෙක් වෙන්න නම් අනිකාට සමාව දෙන්න ඕන මාටියෝ. අනේ යට යන්න දෙන්න සර්. සමාව දෙන්න කොටෝ. අනේ බවුසර් අදට යන්න දෙන්න. අනේ මගේ අත කාලා දිව්වා නේද ජොන්? ඔය තමයි එකට වග කියන්න ඕනේ මාටි. ජොන් අල්ල ගන්න දේශියෙන් තිබ්බ chance කොහෙන් නැති කරා. මොකද්ද ඔය කෙරුවේ? කරුණා කරලා අල්ලලා දෙනවා ජොන්ව. දෙනවා. නෑ ඉන්ස්පෙක්ටර් මහත්තයා. සැබෑ ශක්තිය කියලා කියන්නේ ජෝන්ට සමාව දෙන එකයි. නැතුව හිරේ දාලා පස්සේ අපදෙන එක නෙමෙයි. වැරදි කිරීම දේව ගතිය සමාව දීම මිනිස් ගතිය. ඒක දන්නේ නැති ඉන්ස්පෙක්ටර් මහත්තයා. පොතපත බලන්නේ නැද්ද ඔය? මොකද්ද මං ගෝටියෝ මේ ඔලොමොට්ටල වැඩ කරන එකේ තේරුම ඈ? thank you මාටියෝ thank you. මෙයා මාටි ඔය නිසා තමයි ජොන් ලේක්ෂියම පැනලා ගියේ. ඔයව මම අතාරින්නේ නැහැ. ඔය මම හිරේ ඇතුළට දානවා මයි ජොන් වෙනුවට. සමාව දීම මනුෂ්‍ය ගතියක් කියලා කිව්වනේ සර්. ඔයත් මනුස්සයෙක් ඉතින් මට සමාව දෙන්න ඈ? ඔරාවත් පන්නල යව්වා. මෙයත් පැනලා ගියා. අනේ දෙයනේ මට නම් තේරෙන්නේ අප්පා. මේ නිලැඳුම ඇඳගෙන මේ ගමේ රැකියා කරන්නේ කොහොමද කියලා. අයියා ඉන්ස්පෙක්ටර් මහත්තයෝ මාටියට මිනිස්සුන්ට සමාව දෙන භූතය වැහිලා තියෙන්නේ. පොඩ්ඩක් කලබල නෙවි ඉන්නකො ඉන්ස්පෙක්ටර් මහත්තයෝ. අපි කොහොම හරි විදියකින් ජෝනව කොටු කරලා අල්ලගමු. හැබැයි මාටිය ගොළුව අමාරු සනීප කොන්න එක මං කල්පනා කළා. මාටියට සමාව දෙන භූතයෙක් වෙහෙලා වගේ නේද? ඔන්න එහෙනම් මම මේකෙන් මාටියට හොඳ පාඩමක් උගන්වනවා. මාටි මහත්තයෝ ඔයා නම් ගොඩක් උතුම් කෙනෙක්. ඔයා වගේ ශ්‍රේෂ්ඨ උතුම් පුද්ගලයෙක් මම මේ ලෝකේ කොහෙවත් දැකලා නැහැ. ඔව් මාටි මහත්තයෝ ඔයා මුකුත් හිතන්නේ නැත්තම් මගේ හිත කියනවා ඔයාට හොඳටම ගහන්නේ කියලා. ඔව් අනේ නෑ ජෝන්. සමාව දෙන්න පුරුදු වෙන්න. සමාවයි වටින්නේ ජෝන්. යුද්ධ කරන එක ඕන ගොනෙකුට කරන්න පුළුවන්. සමාව දෙන්නයි ඕන කරන්නේ. බෑ මට නම් දැන් හිතෙන්නේ ඔයාට අල්ලගෙන හොඳටම ගහන්න කියලාම තමයි. ලොක්කා ඇත්තටම ලොක්ක වගේ ලෝක හොරෙක් එක්ක වැඩ කරන එකත් ගෞරවයක්. අපිත් පාරද්දයක් මෙයාට අයින්නේද? අනේ ලොක්කා කාලෙකින් අපිටත් මේ අතේ පය හිරි අරගන්න බැරි වුණා. ඕකේ ඔන්න එහෙනම් ඕගොල්ලොත් ඇගේ පතේ හිරි අරගන්නකෝ. ඕගොල්ලොත් එතකොට ඉගෙන ගනීනේ මේ වගේ ශ්‍රේෂ්ඨ උත්තමයෙක්ගේ ගෝලියෝ දෙන්නෙක් කියලා හිටියා කියලා. නෙලන්ඩ මාටියෝ නෙලන්ඩ. දැන් මාට අනිවාර්යෙන් ගහන්න. ජෝනටයි ගෝලියෝ දෙන්නටයි දෙයියන්ගෙම පිහිට තමයි. ඉවසන්න මාටියෝ. ඉවසන එක තමයි උසස්ම දේ මාටියෝ. සමාව දෙන්නකෝ. ජෝන් මං ඔයාලට සමාව දෙනවා. බල්ලේ නියම වැඩේ තමයි වෙන්නේ. දැන් ඉතින් මම මාටියට අල්ලගෙන හැමදාම ගහනවා. හොරකම් කරනවා. අපව ගහනවා. මගේ කලින් තිබ්බ කෝන්තර ඔක්කොටම පලිය ගන්නවා. ඔය මාටියට භූතය වැහෙන්න උදව් වෙච්ච පොතට මං හැමදාම පූජා පවත්වනවා. මගේ කාලේ තමයි දැන් උදා වෙලා තියෙන්නේ. බල්ලේ. මෙච්චර කුටි කාලත් මාටියට කේන්ති ආවේ නැත්තේ ඇයි දෙයියනේ? මාටියෝ මොකද වෙලා තියෙන්නේ මාටියෝ? සූටි මාටි අයියෝ ෂූටියෝ මගේ අතිචාර මිත්‍රයෝ. මේ මාටින්ට වෙහිලා තියෙන සමාව දෙන භූතයා කෙමිකල් දාලා යවන්න පුළුවන් කෙනෙක් නෙවෙයි.
මදයි කොලා ඔය වගේ භූත එලවන්න මට අවුරුදු 20ක බලපුරුද්දක් තියෙනවා. යමු. දැම්ම ගිහිල්ලා අපි මහතියා ගෙදර සමෝස පාටියක් දාමු. ග්‍රාමසේවක මහත්තයෝ මගේ මහාචාර්යකම පළ ජීවිතේ පළවෙනි වතාවටයි ඔය වගේ වටිනා කියන කතාවක් කිව්වේ. සමෝසා කිව්වම විස්තර කියන්න ඕනේ නෑනේ. මාටින් කන සමෝසා කවුරු හරි කෙනෙක් ඇල්ලුවොත් ඉතින් එයාගෙන් කාටවත් කිසිම සමාවක් නෑ. අන්නේ සමාව දෙන බූචය යන්නේ තෑනේ. ඕක තමයි මට පේන්නේ තියෙන හොඳම බූතේරි. දැන් ඕකේ යමු. ජෝන්ටත් කොහමද මේ ආරංචිය කනට දාන්න ඕනේ. තේමුදලාලි අයියා සමෝස 500 කෝටර එකක් අද හවසට අපේ ගෙදරට ලැබෙන්න සලස්සන්න ඕනේ. හරිද? වරද්දන්න එපා. අපේ අම්මා සමෝස 500ක්. ඒ ෂූටින් මොකක් හරි අද විශේෂ දවසක්ද? ඉස්පෙක්ටර් මහත්තයා අපේ වාටින් දැන් දානපටිය කොල්ලානේ තියෙන්නේ. සතුට වෙනුවෙන් අපි පාටියක් දෙනවා. සමෝස 500ක් ඕඩර් කරලා තියෙන්නේ. හන්දෑවට આવොත් කන්න පුළුවන් බඩ පැලෙන්න. අනිවාර්යෙන් එනවා. මාටින් කියන්නේ මගේ හොඳම හිතවත් හොඳම බොක්ක යාළුවෙක් නේ. ඉතින් මන් නැවිත් කොහමද? අනිවාර්යෙන් එනවා. මිස් කරන්න. හැබැයි ඉස්පෙක්ටර් මහත්තයෝ මෙහෙමයි. මේ ගැන ජෝනට නම් දැනගන්න ඉඩ තියන්න එපා. මේ මිනිස්සු આવොත් එහෙම සමෝසා ටික කාලා අපේ පාටිය එහෙම පිටින්ම අන්න කොරස් කරලා දායි. දන්නවනේ මිනිහාගේ හැටි. හොරකමක් කරත් මාටියා කියයි යාට සමාව දෙන්න කියලා. යාට සමාව දෙන්න පිස්සු හැදිලා නේ තියෙන්නේ. අපේ නම්බුව ඉවරයි. ඒගොල්ලෝ ඔක්කොටම නම්බුවා. එතකොට මට ආව නම්බුවා. සුජ්ජෝ මාටියෝ ඕගොල්ලෝ එහෙනම් මගේ ගෞරවයත් එක්ක හොඳටම සෙල්ලම් කරනවා වගේ. මම එහෙනම් ඕගොල්ලන්ට හොඳ පාඩමක් උගන්වනවා. මමත් එහෙනම් අමුත් එක්ක වගේ ගිහිල්ලා සමෝසා ටික ඔක්කොම කාලා ඉවරයක් කරනවා. ලොකු හොරෝ පොඩි හොරෝ දැම්ම මෙහෙනම් පාටියට යන්න ලෑස්ති වෙලා එනවා. Get set go. බජු මගටිසාර විත්‍රියෝ ඇත්තමයි ඔයා මේ කරන වැඩින්ද අපි ඔයාගෙන හුඟක් පැහැදිලා ඉන්නේ. කොච්චර පැහැදුනාද කියලා කිව්වොත් අපි යන්නේ දැන් ඔයා යන පාරෙමයි. මදයි කොලා මාචාරතුමාගේ කතාව හරියට හරි. මගේ අවුරුදු 20ක බලපුරුද්ද ඇතුළත මේ වගේ උතුම් මනුස්සයෙක්ලා කවදාවත් මට හම්බෙලා නැහැ. ඕගොල්ලෝ මොකද හිතන්නේ නැත්තම් මං සමෝසා දෙක තුනක් කෑවට කමක් නැද්ද? ජෝනට තියන්න එපා. සමෝසා කනවා දැකලා මාටියට තරහ ගියොත් එහෙම දන්නවනේ ඉතින් මාටියට තරහ ගියාම වෙන්නේ. මාටියෝ නෙලන්ඩේ යාලට ඔයාගේ සමෝසා ටික කාලා දානව නේද? ඇයි බලන් ඉන්නේ නෙලන්ඩේ යාලට? නෑ මාටියෝ නෙලනවා නම් මල් නෙලන්න ඕන. මල් නෙලන්න ඕන. thank you මගේ යාළුවනේ. කරපු උපකාරයට ගොඩක් ස්තුතියි. ගහන්න මාටියෝ ගහන්න. ජෝන් සමෝසා ටික ඔක්කොම කෑවා. ගහන්න මාටියෝ ගහන්න. සැලසුම සාර්ථක වුණා. දැන් ඉතින් ජෝන ගුටිකයි කුඩු වෙන්න. නියමයි. නෑ සමාව දෙන්නයි ඕන. සමාව දෙන්නයි ඕන. මං ඔයාට සමාව දෙනවා. දුන්දේ සුවඳයි කෑදේ ගඳයි කියලා කියමනක් තියෙනවනේ. දැන් කෑවනම් යන්න. අපොයි දෙයිනේ මේ මොකද්ද සිද්ධ උනේ? අපේ ප්ලෑන් එක පිටිම විනාශ වෙලා ගියා නේද? මොකද්ද මේ කරන්නේ? ඇති හොඳටම ඇති. ඔයගේ මේ තක්කඩි වැඩ මාටියා ඉවසුවට හොඳට මතක තියාගන්න ජෝනෝ. මම ඉවසන්නේ නෑ කියලා. ගහන්න ඉවසන එක මෝඩියා කියලා කියනවා. මාටියා වුණාට මට මෝඩියෙක් වෙන්න බෑ ජෝනෝ. ඒකට ලැජ්ජ නැති වැඩක්ද මේ කරන්නේ? ඔයාගේ යාළුවට ජෝන් ගහනවා. ගහන්න. එයාලට ගහන්නනේ ගහන්න. දැන් නම් මාටියෝ මටත් හැද වෙනවා. සමෝසා කෑවා ඉවසන්න පුළුවන්. යාළුවට ගහනකොට ඉවසන්න පුළුවන්. ඔය සීල හැම වෙලාවෙම හරියන්නේ නැහැ. ගහන්නකෝ ගහන්න. මමනේ කියන්නේ. දැන් ඔය මොඩ මාටියා ඇවිල්ලා මට කියාවි. ඔයා යන්න ජෝන් මං ඔයාට සමාව දෙනවා. අනේ මාටියෝ සමාව දෙන වැඩේට මොකද උනේ? සමාව දෙන්නකෝ මාටි මහත්තයෝ. ඔයා ඉතින් ගොඩක් හොඳ මිනිස්සෙක් මහත්තයෝ. සමාව දෙන්න ඔහෙ මගේ සමෝසා කෑවා. ඒකටත් මං සමාව දුන්නා. මගේ පාටිය විනාශ කරා. ඒකටත් මං සමාව දුන්නා. යාළුවන්ට ගහනකොට බලන් ඉන්නද කියන්නේ? ඒවට නම් මගෙන් කවදාවත් සමාව ලැබෙන්නේ නැහැ. ඔහෙට මම දැන් සමාව දුන්න හොඳටම ඇති. සමාව දෙන්න පුළුවන් දේවලුත් තියෙනවා. ඒ අතරේ බැරි දේවලුත් තියෙනවා. ඒක තේරුම් ගත්තේ නැති එකයි මට වෙච්ච වැරද්ද. ඒ වැරද්ද මගෙන් ආයෙත් වෙන්නේ නැහැ මල්ලි. කවදාවත් වෙන්නේ නැහැ. කුඩිනක මෙතනින් දැම්මම යනවා.
sorry, Kiwi.